ඇසළ පෝය දවස නිවාඩුවක් විතරයි කියලා හිතනවාද? ඇත්ත දැනගත්තොත් ඔබ පුදුම වෙයි. ඔබ දන්නවාද? ඇසළ පෝය බෞද්ධයන්ට ඉතා වැදගත් පෝය දිනයක්. මෙම දිනයේදී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමු ධර්මදේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඉසිපතන මිගදායේදී පස්වග මහණුන්ට දේශනා කළා. ඒ සමගම බුද්ධ ශාසනයේ ආරම්භය සනිටුහන් වුණා. ඒ වගේම ඇසළ පෝය සමගම භික්ෂූන් වහන්සේලාගේ වස් කාලය ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ඇසළ පෙරහැරවල් පවත්වන්නේ මේ පෝය සමය මුල් කරගෙනයි. ඉතින් ඔයාලා ආසම ලස්සනම පෙරහැර මොකද්ද? ඇසළ පෝය කියන්නේ නිවාඩු දවසක් විතරක් නෙමෙයි. බුදුදහමේ ඉතා වැදගත් ඓතිහාසික දිනයක්. සැමට පින්බර ඇසළ පොහොයක් වේවා.